සාදරයෙන් පිළිගන්නවා සිරා පාස් පේපර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2019 සමාජික මුදල් ප්‍රශ්නය. එතනදී අපි මුලින්ම කතා කරන්න ඕන අවශ්‍ය වන්නේ ටික. ඒ කියන්නේ ආකෘති ටික පිළියෙල කරගමු. ඒ වැඩේ අපි කතා කරනවා. එහෙනම් අපි යමු ගානට. අද අපි කතා කරන්නේ 2019 සමාජික මුදල් ප්‍රශ්නේ. මුලින්ම අපි ආකෘතිය රූල් කරගන්න එක වැඩේට යමු. එතෙන්දී අවශ්‍ය වන්නේ මොකද්ද කියලා බලමු. මේකේ අවශ්‍ය වන්නේ කිහිපයක් ඉල්ලලා තියෙනවා. හරියම් මේකේ කියනවා 19/3/31 දිනෙන් අවසන් මාසෙ සඳහා මාසෙකට විතරයි මුදල් ගිණුම. අවුල නැහැනේ. ඊට පස්සේ 19 මාර්තු මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් හදන්නත් තියෙනවා. ඔන්න 19/3/31 දිනෙන් අවසන් මාසය සඳහා ඒත් මාසෙ සඳහා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශය හදන්න ඕන. ඊට පස්සේ 19/3/31 දිනට 19/3/31 දිනට කලින් ලද සමාජික මුදල් සහ සමුචිත අරමුදල. අපි මේ ටික සෙට් කරගමුද? හරි. ඔන්න මම සෙට් කරනවා. එතකොට මේකේ මුලින්ම ඉල්ලන්නේ මුදල් ගිණුම. එතකොට මම මුදල් ගිණුමක් සෙට් කරගන්නවා අංක 1. මේකෙදි පොඩි කේස් එකක් යනවා. සංශෝධිත හේකුත් තියෙනවා කියන්නේ. ඔය බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු ඒවත් තියෙනවා. එතකොට මම මුදල් ගිණුමක් සෙට් කරනවා. එහෙම නැත්නම් මුදල් පාලන ගිණුම කියලාම ලියමුකෝ අපි. මුදල් පාලන ගිණුම සංශෝධනයත් එක්ක සංශෝධනය සහිතව. සංශෝධනය සහිතව. හරිනේ. එතකොට මම උඩ ටිකේ දානවා සංශෝධනයට පෙර එක. ඒ කියන්නේ normal ගිණුමක් හදනවා. දැන් මේ හරියදී හදන්නේ මම සංශෝධනයට පෙර. සංශෝධනයට පෙර. හරිනේ. ඊට පස්සේ සංශෝධනයට පසු ටික මම මෙතනින් පල්ලෙහැ හදනවා. ඒකින්ද මම පල්ලෙහැ චුට්ටක් ඉඩ තියෙනවා. මේ තියෙන්නේ අර බැංකු ගාස්තු හිම දාන්නේ සංශෝධිත කොටස තමයි පල්ලෙහැ තියෙන්නේ. සංශෝධිත. හරිනේ. සංශෝධනය කරන පාර්ට් එක. හරි. ඊට පස්සේ මොකද ඉල්ලන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශය. හරි. අපි සෙට් කරගමු. මේක සමිතිය නම සුහද ක්‍රීඩා සමාජය. අපි මේ විදිහටම ලියාගමු. මෙතන බැංකු සැසඳුමක් සෙට් කරගමු. වටිනාකම් තීරු දෙකක් දාගමු අපි. මෙතන රුපියල් දාමු. මෙතන ලියමු සුහද ක්‍රීඩා සමාජය. සුහද ක්‍රීඩා සමාජය. මෙතන 19 මාර්තු මාසය සඳහා. හරිනේ. එහෙනම් 2019 මාර්තු මාසය සඳහා. මාර්තු මාසය සඳහා. සඳහා මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. මේක ඇතුළේවත් අපි ලියාගමු. අවුලක් නැහැනේ. මුලින්ම එන්නේ මුදල් ගිණුම සංශෝධනය කරාට පස්සේ බැලන්ස් එක. එහෙනම් සංශෝධිත මුදල් ශේෂය. මුදල් ශේෂය. එකතු කරන්නේ මොනවද? නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. එහෙනම් එකත් ලියාගමු. නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ඉදිරිපත් නොවු චෙක්. අඩු කරන්නේ මොනවද? රූල් දෙකක් විතර තියන්න. තැන්පත් කළත් උපලબ્ධි නොවු චෙක්. තැන්පත් කළත් උපලબ્ධි නොවු චෙක්. චෙක්. අවසානට එන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය. හරි. මේකේ බැංකු ප්‍රකාශයේ ශේෂයේ මෙතන ඩබල් ඉරක් ගහගන්න. ඊට පස්සේ ඉල්ලන්නේ මොකද්ද? 19/3/31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය. නම් සුහද ක්‍රීඩා සමාජයේ ආදායම් ප්‍රකාශය විහා පැත්තට යම්. අංක 3 ආදායම් ප්‍රකාශ සෙට් කරගමු. හරිනේ. එහෙනම් වටිනාකම් තීරු දෙකක් ඉදින සෙට් කරන්න. මේ වගේ මට්ටමට හිටින්න. රුපියල් යම්. මෙතන දාගමු සුහද ක්‍රීඩා සමාජය
සුහද ක්‍රීඩා සමාජය 2019 මොකද්ද 3.31 දිනෙන් අවසන් මාසය සඳහා හරි 19 3.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය මෙතන ආදායම් කියලා මාතෘකාව ලියන්න මෙතන රූල් 5ක් විතර තියන්න ඊට පස්සේ වියදම් කියලා අඩු කිරීමක් දාන්න වියදම් වල රූල් 6ක් 7ක් තියන්න අවුලක් නැහැනේ හරි ඊට පස්සේ මේ කියනවා 19/3/31 දිනට කලින් ලද සමාජික මුදල් ඒක චුට්ටක් ලියාගමු අපි හොයන එක පස්සේ බලමුකෝ අපි 4 19/3/31 දිනට කලින් ලද සමාජික මුදල් තව එකක් ඉල්ලනවා ඒකේ මොකද්ද සමුච්චය දරන කවදටද 19/3/31 දිනට ඒ කියන්නේ අග වෙද්දී සමුච්චය තර මුදලත් ඉල්ලනවා එහෙනම් ඒකේ ෂෙඩියුල් එක අපි දන්නවා 19/3/31 කියන්නේ අගනේ එහෙනම් අග සමුච්චය තර මුදල කොහොමද හොයන්නේ ෂෙඩියුල් එක හදාගමු අග සමුච්චය තර මුදල හොයන්නේ මුල සමුච්චය තර මුදලක් තියෙනවනේ මුල සමුච්චය තර මුදල ගන්නවා ඒකට එකතු කරනවා අතිරික්තය ඊට පස්සේ එනවා අග සමුච්චය තර මුදල අග සමුච්චිත අරමුදල හරිනේ මුල සමුච්චිත අරමුදලට අතිරික්ත එකතු කරනවා. එතකොට අග සමුච්චිත අරමුදල එනවා. හරිනේ. එහෙනම් මේකට අදාළව ඊට පස්සේ අපිට බහින්න තියෙන්නේ මේකේ අතිරික්ත තොරතුරු ආශ්‍රයෙන් පළවෙනියට මම කතා කරන්න තියෙන මේ පළවෙනි එක සමාජික මුදල් කේස් එක. එහෙනම් සමාජික මුදල් කේස් එක කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකෙන්.